ළමයි අද අමුතුම කෑමක්. ගහේම ඉදිලා ගහෙන්ම කඩාන ආපු ගෙඩියක්. සමහර විට මේකට මේ එක එක පැතිවල එක එක නම් කියනවා. හැබැයි මම මේකට කියන්නේ කටු අනෝද කියලා තමයි. බලන්නකො කටු අනෝද ගෙඩිය මම කැඩුවද. ඒ රස ඇති නේද ගහෙන්මනේ කැඩුවේ. සාමාන්‍යයෙන් මම මේවා මේ වැඩිපුර කන කෙනෙක් නෙවෙයි. මේක මේ ගොඩක් කල අහලා තියෙනවා දන්නේ නැහැ හරියට. පිළිකානාශකයක් වගේ තමයි ඉතින්. පොඩ්ඩක් එකපාරක් කාලා මදි ඉතින් නිතර කන්න ඕනේ ඇති. දන්න හරිම රසයි. මේක කන්න ඕනේ. මේකට ලුණු පොඩ්ඩකුත් දා ගන්න ඕනේ. ලුණු දාගෙන එහෙම තමයි කන්න ඕනේ මේක. මට හිතෙන විදිහට රස. ඒක තමයි නියම රස එන්න. රසයි. වත්තේ දුන නිසා ගහේ අර ගහේ මිදුන නිසා රසයි. එහෙම නැතු අර කඩලා තියලා ඉදවලා එහෙම ගන්න ගියොත් අනික කඩවල වලින් ගත්තත් මේ රස එන්නේ නැහැ මන් දන්න තරමට. ඕනේද? කන්න. කෝඹියකුත් යනවා. ඕ. මේකේ තියෙනවා මේ ඇට ඇතුලේ මේ අර කොස් වගේ තමයි මේ මදුලක් ඇතුලේ තියෙනවා මේ ඇට මේ කළු පාට. අතරම රසය. මම හිතුවේ මම මෙච්චර ගොඩක් කයි. උර ලුණුත් එක්ක ගෑවුනහම කන්නම හිතෙන්නේ. රස